මේ පිලාපාකකේ පස්වෙනි කොටස. බුල්මයි සංගුකුයි බෝට්ටුවක නැගලා ඊළඟට බෝලේ හොයාගෙන යන ගමන් තමයි මේක පටන් ගන්නේ. බුල්ම ඌලොන්වත් එක්කන් තමයි යන්නේ. ඌට වෙස්මාරු කරන්න පුළුවන්. ඒකයි. මේකේ ඌලොන්ට පෑන්ටියක් දෙන්නම් කියලා රවට්ටල එක්කයි යන්නේ. ඔහොම ගිහිල්ලා බෝට්ටුවෙන් බහලා බලද්දි බුල්ම ගාව තිබ්බ කැප්සූල් ටික නැති වෙලා. ගඟේ වැටිලත් දන්නේ. ගගෙන් ගොඩ වෙලා එතනින් එහාට යන ඌලොන් බයික් එකක් විදියට ෂේප් ෂිෆ්ට් කළත් ඌට බර හුලන්න බෑ. වෙස්මාරු කරන්න විතරයි පුළුවන්. කරන්න දෙයක් නැහැ. දැන් ඉතුරු ටික පයින් තමයි යන්න වෙන්නේ. ඔහොම යද්දි මුන්ට කාන්තාරයක් සෙට් වුණා. කාන්තාරය යද්දි පට්ට මහන්සි. මහන්සිය වැඩිකමට බුල්මට නිින්ද ගියා. ගෝකුට බඩගිනි. කන්නත් නැහැ. ඒ වෙලාව යමුච කියලා පොරක් වෙන නිල් පාට කොටෙක් එක්ක ආවා. ඒ කොටාගෙන පූවාරු. උන් ආවේ මුන් ටික කොල්ල කන්න. පූවාරුටත් වෙස්මාරු කරන්න පුළුවන්. බලන් යනකොට මුන් දෙන්නම එකම ඉස්කෝලේ ඉඳලා තියෙන්නේ. ඌලොන් ඒ ඉස්කෝලේ ටීචර්ගේ පෑන්ටිය උස්සපුක මාට්ටු වෙලා ඉස්කෝලෙන් අස් කළා. කොහොම හරි දැන් ගෝකුගේ යම්චගේ අතර වලිය. වලිය ඇස්සේ ගෝකුගේ අර පොල්ලෙන් පාරක් අරුවට දුන්නා 20 වෙන්න. මේ යකා මේ පොල්ල කලින් දැකලා තියෙනවා. ඒක ඇති සන් ගොහාන්ට. ගෝකුගේ 100ට. පොර ප්‍රසිද්ධ සටන්කාරයෙක්. ඒ හින්දා යම්ච මේ පාර ෆුල් පවර් එකකින් ඇටැක් කරන්න ගත්තා. ගෝකුට ගහන්න තියා අතක් උස්සන්නවත් පණ නැහැ. ඒ තරම් බඩගිනි. යම්චෝගේ රෝගා ෆුෆුකෙන් ෂොට් එක දෙන්න දුවන් එද්දි බුල්මට ඇහැරුණා. ඌ බුල්ම දැක්ක පාර ගල් ගහලා වගේ බලන් ඉඳලා දඩාන් ගාලා බිම වැටුණා. පස්සේ ටක් ගාලා මුන් දෙන්න පැනලා ගියා. ඌට මේ කෙල්ලෙක් දැක්ක ගමන් කලබල වෙලා මුකුත් කර කියා ගන්න බැරි වෙනවනේ. ඒකයි පැනලා ගිහිල්ලා තියෙන්නේ.